හොඳයි ඔයාලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මට drone එක fly කරලා බලන්න ආසාවක් ආවා. ඉතින් මම drone ගැන පොඩ්ඩක් හොයලා බලද්දි මට මෙන්න මේ JS39P කියන ලොකු ඉල්ලුමක් තියෙන drone එකක් මගේ budget එකට set වෙන විදිහට මට හම්බුණා. ඉතින් මෙන්න මේ drone එක ඔයාලට පේනවා ඇති large screen remote එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට drone එක බලා ගන්න පුළුවන්. හොඳයි ඊළඟට බලමු මේ box එක open කරලා මොනවද box එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම මෙන්න මේ වගේ බෑග් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට බෑග් එක ඕපන් කරලා බලමු. බෑග් එකේ මොන වගේ දේවල් තියෙනවද කියලා drone එකේ. දැන් ඉතින් අපිට බෑග් එකේ ඇතුළේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ බෑග් එකේ කියන්නේ අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. paperworks එකක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ user manual එක. drone එකේ user manual එක තමයි තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ අපිට මේ drone එක phone එකේ app එකට connect කරන්න අවශ්‍ය මෙතන තියෙන QR එක. ඒ වගේම ඒ විස්තර ටික තමයි මෙන්න මේකේ තියෙන්නේ. ඔයාලා මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට තව අපිට මෙන්න මේ වගේ තව අපිට අමතරව හම්බෙලා තියෙනවා අපේ drone එක සහ remote එක charge කරගන්න මෙන්න මේ වගේ cable දෙයක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ micro cable එකක් සහ type C cable එකක් තමයි අපිට මේ විදිහට හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ drone එකේ remote එක සහ drone එක charge කරගන්න තමයි cable එක හම්බෙලා තියෙන්නේ. ඒ වගේම අපේ drone එකේ තටුවල ආරක්ෂාවට මෙන්න මේ වගේ guard 4ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට එක්ස්ට්‍රා තටු 4ක් සහ මෙන්න මේ වගේ නෑනක් අපිට හම්බෙලා තියෙනවා මේ තටු සවි කරගන්න. ඊළඟට අපිට ඒ වගේම card reader එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ free memory card එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට drone එක සහ remote එකට අමතරව ඕන මේ ටික තමයි හම්බෙලා තියෙන්නේ. හොඳයි ඊළඟට බලමු මේ drone එකේ remote එක මොන වගේද කියලා. හොඳයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු display එකක් තියෙන remote එකක් තමයි අපිට මේ drone එකට හම්බෙලා තින්නේ. ඉතින් ඒ වගේම මෙන්න මෙතන තියෙන phone holder එක අපිට අවශ්‍ය නම් පුළුවන් අපේ phone එකක් මෙතෙන්ට connect කරගන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මොකද මේ remote එකට අපිට ලොකු display එකක් හම්බෙලා තියෙනවා මේ price එකට. ඒ වගේ මෙන්න මෙතනින් තමයි මේ බටන් එකෙන් තමයි අපේ රිමෝට් එකේ power on කරගන්න තියෙන්නේ. මෙන්න මේ බටන් එකෙන් අපිට පුළුවන් take off කරගන්න. ඒ වගේම landing කරගන්න පුළුවන් මෙන්න මේ බටන් එකෙන්. ඉතින් long press එකේදී අපිට පුළුවන් drone එකේ fan ටික off කරගන්න. ඒ වගේ මෙන්න මේ wheel එකෙන් අපිට පුළුවන් drone එකේ camera එක adjust කරගන්න. ඒ වගේ මෙන්න මේ wheel එකෙන් අපිට මේ drone එකේ speed තුනක් තියෙනවා. ඒ speed ටික control කරන්න තියෙන්නේ මෙන්න මේ wheel එකෙන්. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට joystick දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ button ටිකෙන් තමයි අපිට මේ display එකේ තියෙන control වලට තමයි මේ button ටික තියෙන්නේ. photo capture කරගන්න, video කරන්න. ඒ වගේම අපිට මේ ගත්ත video ආයිත් බලන්න පුළුවන්. ඉතින් යන්නේ වැඩ ටික තමයි මෙන්න මේ button ටික අපිට තියෙන්නේ. හොඳයි අපි ඊළඟට drone එක අරගෙන බලමු drone එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කැමරාස් දෙකක් තියෙනවා. ඊළඟට අපි blade arm ටික මෙන්න මේ විදිහට දිග අරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති drone එක උඩ තියෙන මෙන්න මේ වගේ optical light sensor එකක් තියෙනවා.
ඉතින් අන්නේ සෙන්සර් එකෙන් අපිට පුළුවන් ඩ්‍රෝන් එක යම් තාක් දුරකට ආරක්ෂා කරගන්න. හොඳයි ඉතින් මේ ඩ්‍රෝන් එකේ බැටරි එක අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තමයි අපිට මයික්‍රෝ කේබල් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ බැටරි එක charge කරගන්න. ඉතින් ඒ වගේම අපි මයික්‍රෝ කේබල් එක මේ බැටරියට සම්බන්ධ කරාට පස්සේ මෙතන රතු පාට බල්බ් එකක් ඉන්ඩිකේට් කරනවා. ඉතින් බල්බ් එක නිවුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් මේ බැටරි එක ෆුල් charge වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මට ඉස්සෙල්ලා කියන්න බැරිනා වලට මේ රිමෝට් එකෙත් මෙතෙන්ට තමයි අපිට කේබල් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් type C කේබල් එක තමයි රිමෝට් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතෙන්ට තමයි අපිට SD card එක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් අපිට SD card එක මෙතෙන්ට සම්බන්ධ කරගෙන අපිට පුළුවන් වීඩියෝ එහෙම නැත්නම් ෆොටෝ අපිට SD card එකට සේව් කරගන්න පුළුවන්. ඒ වගේම අර අපිට හම්බෙලා තියෙන කාඩ් රීඩර් එකකින් තමයි අපිට ඒක අපේ කම්පියුටර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඊළඟට අපි ඩ්‍රෝන් එකට බැටරි එක සම්බන්ධ කරගමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට බැටරි එකේ බලා ගන්න පුළුවන්. දෙපැත්තේ ලොක් දෙකක් තියෙනවා. ඉතින් සම්බන්ධ කරද්දී නම් ලොකු ගැටලුවක් නැහැ. මේ විදිහට අපිට බැටරි එක සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි ඉතින් ඩ්‍රෝන් එකට මම මෙන්න මේ විදිහට බැටරි එක සම්බන්ධ කරගත්තා. ඒ වලත් බැටරි එක මේ විදිහට ලොක් වෙන විදිහට නිවැරදිව සම්බන්ධ කරගන්න ඕන ඩ්‍රෝන් එකේ මුලින්ම ෆ්ලයි කරන්න කලින්. ඉතින් ඊළඟට අපි බලමු ඩ්‍රෝන් එක ඔන් කරගෙන. ඒ වලට පේනවා ඇති ලස්සන ලයිට් සෙටප් එකක් එක්ක. මෙන්න මේ විදිහට අපි ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. ඔන්නාට පස්සේ ඊළඟට අපි රිමෝට් එක ඔන් කරගමු. හොඳයි අපි රිමෝට් එක ඔන් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැමරාව අපිට බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන බටන් එකෙන් කැමරාව රොටේට් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති කැමරාව ඩිස්ප්ලේ එකෙන් පේන විදිය. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක බලද්දී හොඳ කැමරාවක් තියෙනවා මෙන්න මේ ඩ්‍රෝන් එකේ. හොඳයි ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඩ්‍රෝන් එක හොඳ ස්මූත් විදිහට ෆ්ලයි කරන්න පුළුවන්. හොඳ ස්ටේබල් එකක් තියෙන ඩ්‍රෝන් එකේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති කැමරා ක්වොලිටි එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ ප්‍රයිස් එකේ හැටියට හොඳ කැමරා ක්වොලිටි එකක් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ඩ්‍රෝන් එක මිලදී ගන්න අවශ්‍ය නම් පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කෝඩ් එක ඔයාලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට ඩිස්කවුන්ට් එකක් යටතේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ වටිනාකම වෙන්නේ සාමාන්‍ය 22000ක් වගේ මුදලක්. ඉතින් ඔයාලට මේ කෝඩ් එක WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඩිස්කවුන්ට් එකක් යටතේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්.